ගෙනාට රංගපාලා ඉතින් තමන් දැනගන්න තමන්ගේ තැන හදාගන්න. මොකද ඒ තරම් මම රිද වුණු කාලයක් මගේ ජීවිතේ තවත් නැහැ. අද අපි කතා කරන්නේ ආදරේ වෛරයකට පෙරලාගත්ත කලාකරුවන් කීප දෙනෙක් ගැන. Number 5. උපේක්ෂා ස්වර්ණමාලි අංගපෑ එක් චරිතයකින් රටේම ආදරය දිනාගෙන පාර්ලිමේන්තුවට පවා තේරීපත්තු මිලියක් තමයි උපේක්ෂා. ඇත්ත නමට වඩා ගොඩක් දෙනෙක් ඇය හඳුන්වන්නේ පබා කියලා. කලඹාලා කොඳ කුමුදු හදේ පිපිලා ගම්පා දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන චරිත අභිභවා යමින් වැඩිම මනාපෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ පබාට ඒ දේශපාලනයේම හරහට හිටියා. සංශෝධන. ඒ කියන්නේ දැන් presidential අපි ඔබට තේරෙන ආකාරයට කිව්වොත් 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කියනවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කියනවා මේ ව්‍යවස්ථා බලාත්මක කරන්න ඕනේ මේ සංශෝධන සිදු කරන්න ඕනේ කියනවා. මම ඒවට එකඟද? ඔබ පැහැදිලි කිරීම එකඟ හෝ දේශපාලන දැනුමක් නැතිව පාර්ලිමේන්තුවට ගිය ඇය අවස්ථා කිහිපයකදීම ප්‍රසිද්ධියේ විහිළුවට ලක් වුණා. බත් කන හරක් ඉන්න දිස්ත්‍රික්කයේ කියලා ගම්පා හඳුන්වන්න උපේක්ෂා ස්වර්ණමාලිත් එක හේතුවක්. හැබැයි ඇත්තටම පව්. උපේක්ෂා කපටි දේශපාලකයින්ගේ බිල්ලක් වෙලා ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතික්ෂේප වුණා. Number 4. දිනිති වල්ගම්ගේ. දිනිති වල්ගම්ගේ කියන්නේ මෑත කාලිනව බිහු දක්ෂ නිලියක්. රංගපෑ සීමිත නිර්මාණ කිහිපයකින් සමාජයේ වැඩි කතාබහක් ඇති කරගත් නිලියක්. දන්නවා මට හොඳට මම හොඳම නළුවා හොඳම නිලිය මේ සම්මාන ටික අපේ ගෙදර සම්මාන විතරයි තියෙන්නේ. අපේ අම්මා තාත්තගේ ඉඳලම මම පොඩි කාලේ ඉඳලා මම මොන්ටිසෝරි යන කාලේ ඉඳලා මට සම්මාන රාජ්‍ය සම්මාන හම්බෙච්ච නිලියක් මම. මම තමයි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අර වීඩියෝ එකේ ඉන්නේ. ඒක කොහොමද IVS එකේ ප්ලේ වෙනවා. මම තමයි බොන් කියන්නේ. මගෙන් ඕන තරම් පැසෙන්ජර්ස් ලා this is you oh my god you look pretty. ඒක සාමාන්‍ය දෙයක් මට. මගෙන් ගොඩක් ෆොරිනර්ස් අය මානවා මේ is this you can I have a picture with you ඒ කියන්නේ මාළුව නැහින්නේ කටින්ද කියනවනේ. දිනිතිටත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය අඩු වෙන්න බලපෑ ප්‍රධානම දේ තමයි කට. කියන්නේ දැන් මේ කට්ටිය කිව්වට අනේ මේක වැඩක් නැහැ කිසි සැලකිල්ලක් නැහැ ලොකු ගාණක් හම්බෙන්නේ නැහැ කියලා එහෙම නෑ. කවුද මොකකින්ද එහෙම නෑ මං ගෙනාට රංගපාලා ඉතින් තමන් දැනගන්න තමන්ගේ තැන හදාගන්න. වැලියු කරන්න පුළුවන්. මට නම් එම් පාඩුවක් නෑ. ඔයාට නිකන් මම ප්‍රශ්න අහන එක වදයක් වගේ. මට පුළුවන් මේ ඉන්න ප්‍රශ්නත් එක්කම ප්‍රශ්න කරන්න ඔයාගෙන් ප්‍රශ්න නොකර. ඔන්නේ. ඒ වුණාට කිසිම වෙලාවක ඒ හැසිරීම පෙන්눔 කරන්න එපා දෙනටි. ලොකුකම් කියවන පම්පෝරි ජානකි කියලා තමයි දැන් එයාව හඳුන්වන්නේ. හැබැයි ඇත්තම කිව්වොත් එයා රංගනයට ගොඩක් දක්ෂයි. Number 3. ඉරාජ් වීරරත්න ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ වෙනස් මානයකට යොමු කළ චරිතයක් තමයි ඉරාජ්. ඉරාජ් ආවේ ලංකාවේ සාම්ප්‍රදායික රාමු විදිනවා කියාගෙන. මම දැනගත්තා අපේ අය බොරුවට කෑ ගහනවා සංස්කෘතිය කියලා. මම ඔය සංස්කෘතිය කියලා අපි අර කොටු කරලා දිනවනේ. මම ඔය එකින් එක කඩනවා. එකින් එක නැත්තම් අපිට මේක ඉන්ඩස්ට්‍රියක් හැරෙට ඉස්සරහට යන්න බෑ. මට ඕනේ දැන් මේව කඩන්න ඕනේ නැත්තම් අපි නිකන් අර මේ නිකන් අර දූපත් මානසිකත්වයෙන් ඉන්න වහල්ලු වගේ. හැබැයි පස්සේ රට ජාති ආගම සංස්කෘතිය රැකගැනීමේ උනක් ඉරාජ්ට හැදුණා. ඉතින් ඉරාජ් රට ජාතිය බේරගන්න පුළුවන් දේශපාලකයින්ට රෙදි නැතුව කඩේ ගියා. එතනත් පිළිම වංශය හදන්න අවසර ලබා ගන්නවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්. ඊට පස්සේ එතනින් විරෝධයක් ආවම ආයි ලියුමක් එනවා මේක නවත්තන්න. මේ මූදුමා විහාර ගැන දිගින් දිගටම කතා කරනවා හැමෝම. ඒ විතරක් නෙමෙයි. තමන්ගේ මතයට විරුද්ධ පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීමට පවා සින්දු වැදුවා. ඉරාජ්ට තියෙන ප්‍රබල චෝදනාවක් තමයි රටේ ආගම්වාදයේ ජාතිවාදයේ ඇවිස්වීමට කටයුතු කළා කියන චෝදනාව. ඉරාජ්ගේ සින්දු වලට කැමති වුණාට රටේ බහුතරයක් දෙනා ඉරාජ්ගේ දේශපාලන අසික්කිත වැඩ ප්‍රතික්ෂේප කරනවා. හැමෝම ආදරය කරපු ඉරාජ් පස්සේ ගූ රාජ්‍යුනේ එහෙමයි. Number 2. ලංකාවේ නිලියන් අතර ඉහළින්ම රැඳෙන තාරකාව තමයි ශාලිනී. හැබැයි විවිධ කාල වකවානු තුළ ශාලිනී ප්‍රේක්ෂකයන්ගේ දැඩි වෛරයට ලක් වුණා.
ජනප්‍රිය නළුවෙක් සියදිවි හානි කර ගැනීමේ වරද ශාලිනි පිට වැටීම ශාලිනිගේ කලා ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කළ දෙයක් වුණා. මින්දලා ආය මගේ ජීවිතේ ලොකු ඛේදවාචකයකට මුහුණ දෙනවා මම මීට අවුරුදු 6කට කලින්. එතකොට ඒකත් ආදරේ නිසා. ආදරේ හොයන්න ගිය නිසා වැරදි පුද්ගලයෙක්ගෙන්. හැබැයි මට ඒ වෙලාවේ කොන්ද පණ තියෙනවා අයියේ මේ පුද්ගලයාට මම ආදරය කරන එක වැරදි කියලා මම දැනගත්ත ගමන් එතනින් ඉවත් වෙනවා. නමුත් ඒ පුද්ගලයාට ඒ ශක්තිය නැහැ කියන එක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට මම එයාගේ දුර්ලභකම. ඒක දුර්ලභම. හැබැයි අය මම එදා ගොඩාක් අඬුවා. මාස ගාණක් අඬුවා, අවුරුද්දක් අඬුවා. කවි ලිව්වලා. කවි ලිව්වා. මම කියන්නේ කවි මම ඊට කලින් ලියලා තියෙනවා. නමුත් කවි එළියට දාන්න පටන් ගත්තේ මං හිතන්නේ මං ඒ කාලේ. මොකද ඒ තරම් මම රිදවුණු කාලයක් මගේ ජීවිතේ තවත් නැහැ. හැබැයි කාලයට ඉඩ දෙමින් ශාලිනි ඒ සියල්ලටම පිළිතුරු ලබා දුන්නේ පිටම අවස්ථා රැසකදී ලංකාවේ ජනප්‍රියම සම්මානය දිනා ගනිමින්. මෑත කාලීනවත් ක්‍රිකට් සම්බන්ධ වංචාවකට ශාලිනිගේ නම ගෑවුණ නිසා ක්‍රිකට් ලෝලින්ගේ දැඩි අප්‍රසාදයට ලක්වීමට ශාලිනිට සිද්ධ වුණා. ශාලිනිව කෑවෙම අහක යන නයි. ඒත් ඇගේ තිබූ ආත්ම විශ්වාසය නිසා අදත් ලංකාවේ පුංචි තිරේ වටිනම තාරකාව ශාලිනි. Number 1. ජැක්සන් ඇන්තනි. ශ්‍රී ලංකාවේ බිහිවෙච්ච විශිෂ්ටතම කලාකරුවා ජැක්සන් ඇන්තනි. රංගනයට විතරක් නෙමෙයි විවිධ ක්ෂේත්‍රවල ඔහු පෑ දක්ෂතාවය නිසාම සකල කලා වල්ලභයන් අනුවර්තනාවෙන් තමයි අපි කවුරුත් ජැක්සන් ඇන්තනිව හඳුන්වන්නේ. හැබැයි ජැක්සන්ට අපෙන් සමුගන්නුනේ සුබදායක විදියට නෙමෙයි. කලාකරුවෙක් ලෙස ඔහුට රටේ මිනිස්සු ආදරය කළත් කලකදී ඔහුගේ දේශපාලනය ජනතාවට ඔහු එපා කෑවුවා. ගරු ජනාධිපතිතුමනි, කාවන්තිස්සගේ පුත්‍රයා ගැමුණු කුමාරයා මෙන්න මේ පරම්පරාව උරුම අරගෙන හිරුවාපත්තුවට ගොසින් හිරුවාපත්තුව හිමි කරගන්නවා තමන්ගේ අවුරුදු 12 වර්තමානයේ හිරුවාපත්තුවේ කොන්ද ගල කන්ද පාමුලෙන් ඩී.එම්. රාජපක්ෂගෙන් ආරම්භ වන රාජපක්ෂවරුන්ගේ සංග්‍රාමයේ අවසානයේ ලෙස ලංකාව ඒකච්ඡත්‍ර රාජධානියක් බවට පත් කරනවා. ඒකච්ඡත්‍ර රාජධානියේ නිදහස අනාගතය කරාගෙන යන්නටයි අද වර්තමාන හිරුවාපත්තුවෙන් බිහිවෙච්ච රාජපක්ෂවරයෙකුට තමන්ගේ මීමුත්තා ගැමුණු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව බුදුන්ගේ ඥාතියෙකු ලෙස හඳුන්වා දීමට යාම මෙම විවේචන දෙගුණ තෙගුණ කළා. කලාකරුවන් හා නලාකරුවන් ලෙස කොටස් දෙකක් නම් කිරීමට පවා ප්‍රේක්ෂකයන් පෙළඹුණේ ජනතාව මුලා කරමින් දේශපාලඥයින්ට කඩ යන මෙවැනි කලාකරුවන් නිසා. ජැක්සන් ඇන්තනි ඒ මූලිකත්වය ගත්ත කෙනෙක්. ඔහුට තිබූ ජනතා ආදරය වෛරයකට පෙරලීමට මෙම සාධකය මූලික වුණා.